ඔව් සුබ දවසක් යාළුවනි. අද මම ගෙනාවේ ෂෝට් එක රිවිව් කරනවා වගේම මේ ෂෝට් එකේ තියෙන ඩැමේජ් වර්ග මම ඔයාලට අද හඳුන්වලා දෙන්නම්. ඇත්තටම මේ ෂෝට් එක මේ කන්ස වලින් නිම කරලා තිනවා වේස්ට් බෑන්ඩ් එක. වේස්ට් බෑන්ඩ් කන්ස වලින් අස්වා නිම කරලා තිනවා. ඒ වගේම මේ ෂෝට් එකේ මෙතන කෝඩ් එකක් ඇවිල්ලා තිනවා. මෙතන සයිඩ් සීම් තියෙනවා. ඒ වගේම ෆ්‍රන්ට් පොකට් දෙකක් තියෙනවා මේ ෂෝට් එකේ. ඒ වගේ මෙතන print එකක් තියෙනවා. Nike බෑන්ඩ් එකේ print එකක් තියෙනවා. ඇත්තටම මේ ෂෝට් ගත්තාම අපි ෂෝට් එකක් මිලදී ගන්නකොට ප්‍රධාන වශයෙන් ෂෝට් එකේ සයිස් එක බලන්න ඕන. සයිස් එක ඇත්තටම මෙතන සයිස් එක ලේබල් එකකින් තිබ්බත් ඔබට ඒ සයිස් එක වෙනස් වෙන්න පුළුවන්. මොකද ඒ කටි ඇටච් කරන්න වෙන සයිස් මාරු වෙනවා තියෙනවා. ඒ හින්දා හරියටම පිට ඔන් කරලා ෂෝට් එක ගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම මේ වේස්ට් බෑන්ඩ් ගත්තාම වේස්ට් බෑන්ඩ් එකේ මේ කන්සෝල් ගහනකොට අනිවාර්යෙන් ෂිල්ප් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන නූල් ගැලවෙන්න පුළුවන්. ෂෝට් එකක් ගන්නකොට ඔයා ප්‍රධාන වශයෙන්ම ඇඳුමේ ඉන්සයිඩ් එක සහ අවුට්සයිඩ් එක බලන්න නූල් ගැලවිලා එනවාද කියලා. ඒ වගේම මෙතන කෝඩ් එක ගත්තාම මේ කෝඩ් එක එන තැන මෙතන කට් ඩැමේජ් වෙන්න පුළුවන්. එතකොට ඔයා මිලදී ගන්න කොට බලන්න මෙතන කට් ඩැමේජ්. මොකද ඔයා වොෂ් කරනකොට මේ ෂෝට් එක තවත් මෙතන ගැලවිලා යන්න පුළුවන්. ඒ වගේම මේ ෂෝට් වල සයිඩ් සීම් එක. මේ සයිඩ් සීම් එක ගත්තාම ෆ්‍රන්ට් එකයි බෑක් එකයි එකතු වෙන සයිඩ් සීම් එක ගත්තාම ඕපන් වෙන්න පුළුවන්. මෙහෙම ගත්තාම මෙතන ඕපන් එකක් එන්න පුළුවන්. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ෂෝට් එකක් ගන්නකොට මේ ඕපන් වෙනවද බලන්න. ඒ වගේ මේ ෂෝට් එකේ ෆ්‍රන්ට් රයිස් එකයි බෑක් රයිස් එක. ඒ කියන්නේ මෙන්න මෙතන එන පළු දෙක එකතු වෙන තැන එතන ඕපන් වෙන්න පුළුවන්. ඔයා අනිවාර්යෙන් බලන්න පොඩ්ඩක් ඇදලා ෂෝට් එකක් ගන්න වෙලාවට. එතකොට මෙතන ඉන්සීම් එක ගත්තාම ඉන්සීම් එකෙත් බලන්න ෂෝට් එකක් ගන්නකොට මෙතන දෙපැත්ත ඇදලා ඕපන් වෙනවද කියලා. ඉතින් ඇත්තටම ඔයා ෂෝට් එකක් මෙලදී ගත්තාම ප්‍රධාන වශයෙන්ම බොටම් හෙම් එක බලන්න. ඒක මහන්නේ පැට්ලොක් එකේ. පැට්ලොක් මැෂින් එක ප්‍රධාන වශයෙන්ම එන ඩවුට් එකක් තමයි මේ පැට්ලොක් මැෂින් එකෙන් ස්ට්‍රිප් වෙලා එනවා බොටම් හෙම් එක. ඒකේ අවුට්සයිඩ් එක මෙන්න ඉන්සයිඩ් එක බලන්න ස්ට්‍රිප් වෙන ආකාරය. අනික මේ print එක ගහම print එක ගැලවෙනවා. ඒවා බලන්න. print එක ඩැමේජ් වෙලා දෙනවා. ඒවා අනිවාර්යෙන් ෂෝට් එකක් ගන්නකොට බැලිය යුතුමයි. එතකොට මේක ෂෝට මසා නිම කරලා මේ ෆැබ්‍රික් එකේ ස්ටේන් මාක්, කට් ඩැමේජ් වෙන දාවිය කියන්නේ එක එක පැලන වර්ග කට් ඩැමේජ් ඒ වගේ නොයෙකුත් ෆැබ්‍රික් ඩැමේජ් වර්ග තියෙන පුළුවන් යාන් ඩැමේජ්. ඉතින් ඒවත් හොඳටම චෙක් කරලා ගන්න. මම නැවතත් වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. මගේ channel එක subscribe කරලා share කරන්න. Thank you very much.